කොරියන් කෑම මදෙස බලා ආතරය දැනේ දැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ Hello guys, welcome to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩ කාලෙකින් අරගෙන ආවේ නැති වීඩියෝ එකක්. ඒ තමයි කුකින් වීඩියෝ එකක්. ඉස්සර මම කුකින් වීඩියෝස් ගේනවා. ඉතින් කාලෙකින් තමයි මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ ඔයාලට. අද මම ඉතින් හදන්න හිතුවේ කොරියන් කෑමක්. ඒ තමයි කිම්චි. කිම්චි කියන්නේ ඉතින් කොරියාවේ නම් මේන්ම ඩිෂ් එකක්. තව මේ කිම්චි ලංකාවේ මේ සාමාන්‍ය කඩවල නම් මම දැකලා නැහැ එහෙම ගන්න තියෙනවා. ඔය මේ අර පිටරටින් බඩු ගෙන්නන කඩවල වගේ නම් කිම්චි ගන්න තියෙනවා. හදන්නත් ලේසි. අනික මේක මේ තියාගෙන කල් තියාගෙන කන්න පුළුවන් කෑමක්. මාරම රහයි. ඉතින් අපි හදමු. එන යමු වීඩියෝ එකට. මම මුලින්ම ගත්තේ මේ වගේ චයිනීස් ගෝවා ගෙඩියක්. මේකට නෝමල් ගෝවා හරියනවාද කියන්න මං හරියටම දන්නේ නැහැ. මොකද මම ගිය පාර හැදුවෙත් මේ වගේ චයිනීස් ගෝවා ගෙඩියකින්මයි. ඉතින් සාමාන්‍යයෙන් මේකට යූස් කරන්නේ මේ වගේ චයිනීස් ගෝවා ගෙඩියක් තමයි. ඊට පස්සේ මම මේ විදිහට මේ කොලේ වෙන් කරගෙන ඒ ටික හොඳට පිරිසිදු කරගන්නවා හොදලා එහෙම. ඊළඟට මම මේ වගේ කොළ ටිකක් අරගෙන මේක සාමාන්‍ය විදිහට කපා ගන්නවා. ඒ කියන්නේ අර ගොඩාක් ලොකුවට කපා ගන්නෙත් නැහැ, ගොඩාක් චූටිවට කපා ගන්නෙත් නැහැ. මොකද අර චූටිවට කැපුවොත් මේක හදලා ඉවර වෙනකොට අර චූටිවට කපපුවොත් තව ටිකක් චූටි වෙනවා. සමහර විට ඒවා හොයාගන්නත් නැහැ. ඒක නිසා මේක සාමාන්‍ය සයිස් එකට කපා ගන්න ඕනේ. මන් දැන් මේ ගෝවා එකට ලුණු දානවා. ලුණු ටිකක් වැඩිපුර දානවා. ලුණු දාලා මේ ගෝවා එක වැහෙන මට්ටමට වතුර දාලා මේක අරන් තියා ගන්නවා. දැන් මේක හොඳට කවර් කරගන්න ඕනේ. අඩුම තරමේ පැය 3ක්වත් කවර් කරලා තියෙනවා නම් හොඳයි. මම නම් පැය 10ක් තියලා තිබුණා. දැන් අපි මේකට දාන පේස්ට් එක හදා ගන්න ඕනේ. ඒකට මම ගත්තා ලොකු බීලුණු ගෙඩියකුයි සුදු ලුණු බික් 5කුයි චූටි ඉඟුරු කෑල්ලකුත් ගත්තා. ඒ ටික ඊට පස්සේ මේ විදිහට පොඩි කෑලි වලට කපා ගත්තා.
දැන් මේකට ඕන වෙනවා හාල් පිටි. මම ගත්තේ අර කඩේ තියෙන සුදු හාල් පිටියක අර මේ සාමාන්‍ය ඉන්දියාප පිටි කියන්නේ. ඒක ගත්තේ. ඔයාලට ඒක නැත්තම් ඔයාලට ගන්න පුළුවන් මේ හාල් ග්‍රයින්ඩ් කරලා කුඩු කරලා ගන්නත් පුළුවන්. ඒ පවුඩර් එක එහෙම ගන්නත් පුළුවන්. ඊළඟට මේ විදිහට පෑන් එකක් ලිපේ අඩුගින්දරේ තියලා ඒකට හාල් පිටි වතුරයි දාලා පේස්ට් එක හදා ගන්න ඕනේ. මෙතෙන්දී හාල් පිටි දාන්නේ කෝප්ප භාගයයි නම් ඒකට වතුර දාන්නේ කෝප්ප එකහමාරක් වගේ. ඉතින් ඒ විදිහට හදාගන්න පේස්ට් එකේ ප්‍රමාණය අනුව හාල් පිටි වතුරයි මැනලා අරගන්න. දැන් බ්ලෙන්ඩර් එකට ඉස්සෙල්ලා කපාගත්ත ලූණු සුදු ලූණු ඉඟුරු ටික දාගන්නවා. ඊට පස්සේ ඒකටම අර හදාගත්ත හාල් පිටි මිශ්‍රණයක් දාගන්නවා. ඊට පස්සේ මේකට මම ඔයිස්ටර් සෝස් චුට්ටකුයි සෝයා සෝස් චුට්ටකුයි මිරිස් කුඩු මේස හැඳි එකහමාරකුයි දාගන්නවා. මිරිස් කුඩු දාගද්දී සැර වැඩියෙන් කැමති අය ඉන්නවා නම් මිරිස් කුඩු වැඩියෙන් දාගන්න පුළුවන්. සැර කන්න අඩුවෙන් එහෙම කැමති අය ඉන්නවා නම් මිරිස් කුඩු අඩුවෙන් දාගන්න පුළුවන්. මේකට තව ලුණුත් දාගන්න ඕනේ. මගේ අතින් ඒ වීඩියෝ එක මිස් වෙලා. ඉතින් ඔයාලා රස අනුව මේකට ලුණු දාගන්න. බ්ලෙන්ඩර් කරාට පස්සේ මේ විදිහට තමයි පේස්ට් එක හැදිලා තියෙන්නේ. දැන් තියෙන්නේ එළවලු ටික කපා ගන්න. මම මුලින්ම කැරට් අල දෙකක් අරගෙන ඒක පොඩි තීරු වලට කපා ගන්නවා. මා සමගින් මා දෙස බලා ආදරය දැනේ දැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැනේවී පතා සතුටු වෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි සතුටු වෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි ඔබ සොඳුරු සිහිනයකි ඊළඟට මම රාඹු ගෙඩියත් අරගෙන ඒක පොඩි තීරු වලට කපා ගත්තා. තව ලුණු කොළ ටිකත් අරගෙන ඒකත් සාමාන්‍ය සයිස් වලට කපා ගත්තා. දැන් මේ තියෙන්නේ පැය 10කට පස්සේ ගෝවා ටික. මම දැන් මේ ටික හොඳට වතුර පෙරලා ගෝවා එකත් හොඳට මිරිකලා ඒකේ වතුර ටිකත් අයින් කර ගන්නවා. දැන් පේනවනේ මේ ගෝවා එක හොඳට නැමෙන සුළු ගතියක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගෝවා එක නිකන් රබර් වගේ වෙලා තියෙනවා. මේ විදිහ තමයි අපිට කිම්චි හදන්න ඕන විදිහ.
මේ තියෙන්නේ මං හදාගත්ත චයිනීස් ගෝවා ටික. පැය 10ක් තියාගත්ත මේක. දැන් හැදිලා තියෙන්නේ මේ පේනවනේ. දැන් මේකට අපි අර පේස්ට් එක දාලා මික්ස් කරන්න ඕනේ. ඒක මික්ස් කරනකොට ඒක මිරිස් කුඩු තියෙනවානේ. ඉතින් ඔයාලට අත දැවිල්ල ගන්නවා නම් ඒක මික්ස් කරනකොට ඔයාලට ග්ලව් එකක් දාන්න පුළුවන්. මම ග්ලව් එකක් දානවා. අපි එහෙනම් හදමු දැන්. මම මේ විදිහට ලොකු බෝල් එකක් ගත්තා මේ ටික මික්ස් කරගන්න. මුලින්ම මම චුට්ටක් අනලා පෙන්නන්නම්. ඒ විදිහට තමයි හදාගන්න ඕනේ අපි. මේ විදිහට මේ පේස්ට් එක එළවලු ඔක්කොගෙම හොඳට ගෑවෙන විදිහට අතින් අනා ගන්න ඕනේ. දැන් මම එළවලු ඔක්කොම දාලා මගේ එක හදා ගන්නවා. කිම්චි හදන ක්‍රම ගොඩක් තියෙනවා. මේක මම හදන විදිහ මේක හදන්න ලේසි වගේම මේක කල් තියාගෙන කන්න පුළුවන්නේ. ඉතින් කිම්චි හදන වෙනස් ක්‍රමත් තියෙනවා. මේ විදිහේ බොටල් එකකට තමයි කිම්චි ටික දැන් දාගන්න ඕනේ. මම මේකට ටිකක් දාගත්තා. අපි එහෙනම් රස බලමු. රහයි ඒ වගේම ටිකක් සෑරයි. අනික එක මේක පරණ වෙන්නනේ ගොඩක් රහ. يعني පරණුවාට පස්සේ මීට වැඩි රහයි. ඉතින් මම මේවා දාගෙන කන වීඩියෝස් එහෙම මම ඔයාලට ගේන්නම්. ඉතින් ඔන්න ඔහොම තමයි මම කිම්චි රෙසිපි එක හැදුවේ. ඔයාලා try කරලා බලන්න. එහෙනම් අදට ගිහලා එන්නම්. මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න Ruby's Magic මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න.